රම්සාන් කොයි කාලේ ආවේ කෝස් එක? 2024 මාස 13. දවස් කීයක් ඇවිදද කෝස් එකට? මම දවස් මාසයක් විතර ආවේ. ඔව්. ඊට පස්සේ දැන් වැඩට යනවා නේ? දැන් වැඩට යනවා. මේ කොයිද සැලුන් එක? වත්තල එන්නේ මොකද? පඩි හම්බ වෙනවා. හරි හරි. නෑ මම මේ වරදකට නෙමෙයි ඇහුවේ. දැන් මේ අපේ මේ උදාර ඉන්නවා, මේ මහේෂ් ඉන්නවා, අනුර ඉන්නද මේගොල්ලෝ කෝස් එක කරන්නේ නැහැ. එහෙම නැහැ ඉතින් එහෙම ලොකු කාලයක් ගියේ නැහැ කියලා ඔයාට මොකුත් වැඩ බැහැයි කියලා මොකුත් එහෙම ප්‍රශ්නයක් ඇති වුණාද මේ එළවුවද වැඩ වලින් මොකුත් එහෙම කරන්නේ නැහැ? නෑ. කෝස් එකේ කාලය අඩුයි කියලා ඉක්මනට ඉගෙනගෙන කියලා මොකුත් ප්‍රශ්නයක් ඇති වුණාද? නෑ එහෙම නෑ. මේ ගියේ දෙන වැඩ නම් හොඳයි කියලා තමයි කියන්නේ. අදටත් මේ එන්න කියලා තමයි කියන්නේ. ඕනම් මේ සැලුන් එක වත්තල එඩේර මුල්ලේ නේ. චූට්ටක් අපි නිකන් දැන් සමහර කෙනෙක් හිතනවා වත්තල එඩේර මුල්ලේ කිව්වම ඔය කිව්වට නැතුව ඇති කියලා. මේ හරියටම නෙමෙයි නිකන් ස්ථාන ඔයාගේ සැලුන් එකක් නෙමෙයි මෙයා කරන්නේ මේ වෙන ඕන කෙනෙක් කියන්නේ වෙන කෙනෙක් ළඟ වැඩ කරන එක රම්සාන් කරන්නේ. මේ කොතනද තියෙන්නේ වත්තල මේ මහරහන් දීපාරේ නේ? ඔව් මහරහන් දීපාරේ. මහරහන් දීපාරේ කියන්නේ දල්පිටිය එඩේර මුල්ල චේච් එක තියෙන්නේ. ඔව්. චේච්චත් එක්කම තමයි සතෝසත් එක්කම තමයි තියෙන්නේ අපේ තුන. උඩ තට්ටුවක් කිව්වනේ. නෑ පල්ලෙහාට. පල්ලෙහාට නේ. දැන් ඉතින් හොඳින් වැඩ කරන් යනවා වැටුපක් හම්බ වෙනවා නේ. ඔව් ලන්නේ පඩියක් හම්බ වෙනවා.